පැතුම් නිශ්ශංක හැමෝම කොර කරයි. වේගවත් ලකුණු 44ක්. ගහපු හයේවට ලෝකෙම කතා වෙයි. කෝටි 44ක් අරන් බංකු රත් කර කර ඈනුම් අරින ලියාම් අයියා. අපේ ඒෂාන් මාලිංග නිසානේ මේ ඔක්කොම සියල්ල කතා වෙයි. සංඝා අන්තිම මොහොතේ කෙරූ විප්ලවයත් එළියට. ඉතින් අපි දන්නවා IPL එකේ සන්රයිසර්ස් දැනට තරඟ දෙකක් සෙල්ලම් කරලා එකක් දිනලා එකක් පැරදිලායි ඉන්නේ. කොහොම හරි ඉතින් ලියාම්ට ඔය මැච් දෙකේම chance එකක් නම් සෙට් උනේ නැහැ. පළමු මැච් එකේ ඉඳලා ක්‍රික් ඉන්ෆෝ එකේ කිව්වේ ෆෝර්ත් ඕවර්සියර් ඔප්ෂන් එක එක්ක මාලිංග නැත්තම් ලියාම් කියලා. ඉතින් ඒ දෙකේම chance එක සෙට් උනේ අපේ කාට. කොහොම හරි ලියාම්ව ඕක්ෂන් එකේ ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 13කට. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් කෝටි 44ක් වෙනවා. ඉතින් එච්චර ගාණක් දීලා ගත්ත ලියාම් අනේ ඉතින් බංකුරත් කර කර ඈනුම් ඇර ඉන්නවා. ඒකට හේතුව අපේ මාලිංග වැඩ දාන නිසා තමයි. තවද මුම්බා ඉන්දියන් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් අතර පැවති තරගයේදී පැතුම් නිශ්ශංක වේගවත් ලකුණු 44ක් රැස් කරන අතර ඔහු එල්ල කරන ලද 6 පහරවල් ගැන මුළු ලෝකයම කතා වෙනවා. රාජස්ථාන් රොයල් සහ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී ඕවර් 16ක් අවසානයේදී ගුජරාටි කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 171කදී විකට් 7ක් ලෙස පැවතියා. පැහැදිලිවම ඔවුන්ගේ ජයග්‍රහණය පැහැදිලිවම ඔවුන්ගේ පැත්තට හැරමින් තිබුණා. ඉතින් ඒ වෙලාවේදී තමයි ස්ට්‍රැටජික් ටයිම් අවුට් එකේදී රාජස්ථාන් රොයල් කණ්ඩායමේ පුහුණුකරු කුමාර සංගක්කාර ඔහු කතා කරන්නේ එකම එක ක්‍රීඩකයෙක් එක්ක විතරයි. ඒ තමයි ආචර්. සංඝ දැනන් හිටියා මේ තරගය වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රීඩකයා ඔහු කියලා. ඒ කතා ටික තරගය වෙනස් කරන්න ටර්නින් පොයින්ට් එක වෙයි කියලා කවුරුත් හිතුවේ නැතුව ඇති. හැබැයි එහෙම වුණා. ආචර් බෝල් කරපු 19 වෙනි ඕවරේට දුන්නේ ලකුණු 4ක් පමණයි. ගුජරාටි වෙතට ගිය ගේම් එක නැවත රාජස්ථාන් පැත්තට ගෙනාවා. එතනින් පස්සේ අන්තිම ඕවරේ හොඳට කරලා රාජස්ථාන් දිනනවා. පන්දු වාර 14 සිට 18 දක්වා ගුජරාටි කණ්ඩායම දිගටම පන්දු වාරයකට ලකුණු 10 බැගින් රැස් කරමින් ඔවුන් තරගය පාලනය කරමින් ඉදිරියට හිටියා. නමුත් 18 වන ඕවරේ අවසාන වෙද්දී ඔවුන්ට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ බෝල 12කට ලකුණු 15ක් පමණයි. පිටියේ හිටියේ ඒ වෙලාවේදී හොඳටම පර්ෆෝම් කරපු රාබඩා සහ රෂීඩ් ඛාන් ඒ දෙන්න හිටපු ෆෝම් එකත් එක්ක බහුතරයක් හිතුවේ මේක ඉවරයි කියලා. හැබැයි ආචර් කියන්නේ කඩුළු ගන්න පන්දු යවන්නෙක් විතරක් නෙවෙයි. අමාරු අවස්ථාවලදී පෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන් අති දක්ෂයෙක්. ඔහු මේ තරගයේ කඩුළු නොතිබුණා. තරගයේ දිනන්නේ ඔහුගේ තීරණාත්මක පන්දු වාරයෙන් ඒ 19 වෙනි පන්දු ඕවරය. ඔහු දාපුවේ විදිහයි තරගයේම කනපිට පෙරලපු ටර්නින් පොයින්ට් එක වුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි අන්තිමටම රෂීඩ් ඛාන්ගේ උඩ පන්දු අරන් ඔහු ජයග්‍රහණය තහවුරු කළා. ආචර් වගේ ක්‍රීඩකයෙක්ට තරගය තුලදී ඕනේ විශ්වාසය දෙන්න පුළුවන් නම් ඔහුට කරන්න බැරි දෙයක් නැහැ. මේ තරගයේදී අපේ සංඝ කරෙත් ඒක. ක්‍රිකට් කියන්නේ ඔළුවෙන් ගහන්න ඕන ගේම් එකක්. සංඝ කරේ තරගයේ මැදදී ඇවිත් ආචර්ගේ ඔළුව හදපු එක විතරයි. ඉතින් ඒක නිසා ඉතින් රාජස්ථාන් රොයල් කණ්ඩායම නොහිතපු තරගයක් ජයග්‍රහණය කළා. ඉතින් මෙහෙම IPL වල අපේ උන් වැඩ දානකොට ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.